තෝරා ගැනීම තුල තමයි මුළු ජීවිතේම සැනසෙනවද වෙනසෙනවද කියන එක තීරණය වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ආදරය කියන එක ඕනේ. කැමැත්තයි ආදරයයි පටල ගත්තාම මේ දෙක ලියා ගන්න බැරි වුණාම තමයි දැන් ඔහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕනේ මං තුල ඇති වෙලා තියෙන්නේ මගේ සහකරුවා සහකාරිය තුල මගේ පෙම්වතා පෙම්වතිය තුල කැමැත්තක්ද ආදරයක්ද? කැමැත්තක් ඇති වුණාම වෙන් වෙන්න බැරි හේතුව මොකක්ද? අපි කැමැති කට්ටිය අපෙන් ඈත් වෙලා යනකොට ඒක දරා ගන්න බැරි වුණාම අපි ඕන තරම් දන්නවා දැන් අවුරුදු 3-4කට කලින් ඉඳන් මේ අහන්නත් අප්‍රසන්න සිද්ධිදල කියන බෙල්ල කපලා යනවනේ. එහෙනම් ජීවිතේ පුරුදු වෙන්න අර කැමැති වෙනවට වඩා ආදරය කරන්න පුරුදු වෙන්න. මේ බලන්නකො මේ සංසාර ගමනේ නිවන් දකින්නත් හරි වැදගත් ඔය ආදරය කියන එක. අග්ගසව් දෙනම අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. කියන්නේ අග්‍රශ්‍රාවකයෙක් වෙන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් මේ සංසාරේ මගේ පාද පරිචාරිකාව විදිහට ඉඳලා තියෙනවද? මුළු සංසාරෙම මගේ පාද පරිචාරිකාව නුඹ. ඒ මුළු සංසාරෙම බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ දෙපස හිටපු සේරම ළඟ ඉඳලා නැද්ද? මුළු සංසාරෙම ළඟ ඉඳලා තියෙන්නේ. මුළු සංසාරෙම හෙවණැල්ල වාගේ ඉඳලා තියෙන්නේ. අවසාන රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කරනකොට බෝධිසත්වෝ කියනව නේද චන්න ඇමතිට මේ කියනවා මේ කන්තක සූදානම් කරන්න. නිරංජනාවෙන් එතර වුණාට පස්සේ චන්නයි බෝධිසත්වෝ ඉපිටේ තියාගත්ත කන්තක ආභරණ ගලවනකොට අන්තක ක්ලාන්ත වෙනවා. අන්තක දෙවෙනි වතාවට ඔලුව උස්සලා බලනකොට බෝධිසත්වෝ කෙස් වැටිය කපලා දරා ගන්න බෑ මේ ත්‍රිසං සතාගේ පපුව පැලිලා මැරෙනවා. මුළු සංසාරෙම ස්වාමියා කොට තකාගෙන පතාගෙන ආපු ගමන. සෝදරා උත්තමාවිය බෝධිසත්වයන්ට බුද්ධත්වයේ ලබා ගන්න මේ මහත් සංසාරේ පාරමිතා පුරන්න බිරිඳක් විදිහට ආධ්‍යාත්මික ශක්තිය දුන්නේ කවුද? දරුවෝ දන් දෙනකොටත් ඉවසලා දරාගත්තේ කවුද? නිකමට අම්මගෙන් අහන්නකො අම්මේ තාත්තා පතනවද කියලා මුළු සංසාරෙම හම්බයන් කියලා. අත්තගෙන් අහන්නකො තාත්තේ අම්මව ප්‍රාර්ථනා කරනවද නිවන් දකින්නකම්ම කියලා. අම්මා කී ගමනක් කියලා දෙනවා මේ ඔයාලා හින්දා හිටියේ කියලා. අර පෙම්වතුන් පෙම්වතියන් විදිහට ගෙවන ආලසීමාව තුල ඒ ආදරය තුල තිබ්බේ අනේකගේ සුවය එකගේ කැමැත්ත. ආදරය තුල කවදාවත් තරහක් තියෙන්න බෑ. ආදරය තුල කවදාවත් වෛරයක් තියෙන්න බෑ. ඇත්ත කියනව නේද ඔය ආදරය කරනකොට බැනගන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒක ඔය කැමැත්තෙන් ඉන්න කට්ටියට. බෝධිසත්වෝ රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ අවසාන රාත්‍රියේ යශෝදරාවයි රාහුල කුමාරයාටයි සමුතියලා අභිනිෂ්ක්‍රමණය කරනවා. අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් යශෝදරා උත්තමාවිය මොකද කරන්නේ? ඒ ආදරයේ තිබ්බ කොච්චර බැඳීමක්ද කියනවා නම් යශෝදරාවිය දැනගන්නවා තමන්ගේ ස්වාමියා බෝධිසත්වයෝ හිස මුඩු කරලා. යශෝදරා මොකද කරේ? හිස මුඩු කරා. දැනගත්ත තමන්ගේ මුළු සංසාරෙම ස්වාමියා බෝධිසත්වයෝ ඔසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරේ? වේලක් විතරක් වැළඳුවා. දැනගත්තා කසීසලු නෙමේ දරන්නේ. කසීසලු අයින් කරා. අර යශෝදරාවතේ කියනව නේද? ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදි වේවා. ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියා ගියේ විමුක්තිය හොයාගෙන සත්‍ය සොයාගෙන පතනවා ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදි වෙන්නලු. කවුරු වෙනුවෙන්ද? ස්වාමියා වෙනුවෙන්. ඇත්තද ආදරේද? හැලේ තියෙන කොයි දේවත් රස වෙන්නලු. වෛර කරේ නැහැ. අරුව දාලා ගියා කියලා නින්දා කරාද? ප්‍රාර්ථනා කරනවා අවු රැස්වක්වත් එන්න එපාලු. පුළුවන් නම් ආදරය කරන්න පුරුදු වෙන්න එහෙම. කාට හරි කියන්න පුළුවන් චරාදරයක් තිබ්බ යශෝදරා උත්තමාවියට බෝධිසත්ව අසාධාරණයක් කරා. බුද්ධත්වයේ ලබාගෙන කිඹුල්වත් නුවරට වැඩියට පස්සේ හම්පාසල් යනකොට මං හිතන්නේ අහලා ඇති. ඒවත් දැන් අරගෙන ජීවත් වෙන්න. දෝදන රජුරෝ දුවගෙන ඇවිල්ලා කියනවා මාලිගාවට දානෙට වඩින්න. වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ කියනවා බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුවනේ යශෝදරාවිය කාමරේ අඬ අඬා ඉන්නවලු. බුදුහාමුදුරුවෝද යශෝදරාගේ කුටියට වැඩියේ යශෝදරාද බුදුහාමුදුරුවෝ ළඟට ආවේ. මොකක්ද උනේ? බුදුහාමුදුරුවෝ තමයි
යශෝදරාගේ කුටියට වැඩි. බලන්නේ අර තිබ්බ සංසාරේ බැඳීම. යශෝදරා අඬනවා කියලා කිව්වා. යශෝදරාට ආධ්‍යාත්මික විමුක්තිය දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උළුවස්සෙන් ඇතුල් වෙනකොටම මොන දුකක් තියෙන්නද යශෝදරාට. මුළු සංසාරෙම එකට හිටපු මේ අවසාන ආත්මය ආය හම්බෙන්නේ නැහැ. ඉස්සරහට පැනලා වෙනතුනේ කියනවා මස් ගොබ මිරික ඇඬවලු. කන් නෙමේ. සමහර විට අත්දැකීම ඇත්තන්ට ඇති. දුක වැඩි වුණාම මොකද කරන්නේ? ආදරණීයන් ළඟ ඉන්නකොට යශෝදරා උත්තමාවේ මස් ගොබ කහුල් දෙක තදින් අල්ලගෙන ඇඬවලු. කවදාවත් වෛරයක් තිබ්බද? කවදාවත් දුකක් කනගාටුවක් ඇති වුණාට තරහක් හිතුණද? ඒ වුණාට කැමැත්තට වඩා එහා ගියපු මහා හරි වටිනා දෙයක් ආදරය කියලා කියන්නේ. මම ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ වුණ තරම් දැකලා තියෙනවා. මොකක් හරි පොදු ටීම් වර්ක් එකක් එහෙම කරනකොට සමහර ගෑනු ළමයි එන්නේ නැහැ. අපි අහලා බලනවා ඇයි ආවෙ නැති දරකට අපරාධ ලකුණු හම්බෙනවනේ. හොයලා බලනකොට යාළු වෙලා ඉන්න කොල්ලා එන්න දීලා නැහැ. මොකක් හරි නාට්‍යයක් බලන්න යනකොට වලේ එන්නේ නැහැ කියලා අහනකොට යාළු වෙලා ඉන්න කොල්ලා යන්න දීලා නැහැ. කොල්ලොන්ටත් තියෙනවා මේ ඇවිල්ලා පොදු වැඩ කටයුත්තක් කරනකොට මේ යන්න ඕනේ කියලා යනවා. ඇයි කියලා අහනකොට යාළු වෙලා ඉන්න පෙම්වතිය කියලා තියෙන්නේ රෑ 10ට කලින් අනිවාර්යෙන් හොස්ටල් ඉන්න ඕන කියලාලු. මේ වගේ අවසානයේ කොහෙන්ද කෙලවර වෙන්නේ? ඒ බොහෝ දේවල් වලට සමහර විට මහවැලියෙන් වන්දි ගෙවනවා. සමහරක් දේවල් හරි හිතා ගන්න බැරි අමානුෂීය විදිහට වෙන් වෙලා යන්න ඇති. ඒ හැම කෙනෙක්ම තිබිලා තියෙන කැමැත්තක් විතරයි. ආදරේ විතරක් ඉතුරු කරගන්න. පහුගිය දවස්වල ඔය තරුණේ දුක නැ කැමැත්තයි ආදරේ වෙන් කරලා තියාගත්තා. විදේශ රටකට ගියා. ඒ ගිහිල්ලා අවුරුදු කිහිපයක් මහන්සි වෙලා තමන්ගේ පෙම්වතිය ගෙන්න ගන්න ඕන හින්දා පෙම්වතිය ගෙන්න ගන්න ඕන නිසා ටිකට් එක දාලා වීසා කටයුතු කරලා මට ෆොටෝ වගේක් එවලා තියෙනවා. ඒ පෙම්වතිය කැමති ඇඳුම් සපත්තු කාමරේ ඒ විදිහ සේරම ලෑස්ති කරලා ටිකට් එකක් දාලා ඊට පස්සේ කොහොමරි වෙන කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වලා ඒක අර තරුණයාට ආරංචි වෙලා තරුණයා මට කියනවා හාමුදුරුවනේ මේ ටිකට් එක දාලා තිබ්බේ ඒ වෙන ප්‍රේම සම්බන්ධතාවයක් නඩත්තු කරපු අර තරුණයාම යම් කිසි ඡායාරූප වගේක් එවලා අර කොල්ලමෙන් අහනවා මං කොහොමද මේක දරාගන්නේ පැහැදිලි කරලා දුන්නා. ඒ තරුණිය තුල ඔයාට තිබිලා තියෙන්නේ කැමැත්තක් විතරයි. ආදරයක් තිබිලා නැහැ. ඒ තරුණිය තුල තිබිලා තියෙන ඔයාට ආශාවක් විතරයි. ඔව්. පස්සේ කොල්ලා කිව්වා හාමුදුරුවනේ වැඩිපුරම මට ලං වෙන්න පටන් ගත්තේ මම මේ රටාවට පස්සේ කිව්වා. දැන් ඉඳන් වෙන් කරන්න කැමැත්තයි ආදරයයි. මිනිස්සෙකුට කැමති වෙන්න වෙනස් වෙනවා කියන එක දැනගන්න. මොකද මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. අම්මා තාත්තා වෙනස් වෙන්නේ නැද්ද? ඔයත්තන්ට සමහර විට ආදරේ බොහෝ දෙනෙකුට නෙමෙයි බහුතරයකට. ආදරේ නැහැ කියන එක ඉස්සරලම දැනෙන්න ඇත්තේ අම්මගෙන් තාත්තගෙන්. ආදරේ නැති එකේ අඩුව ඉස්සරලම දැවුනේ කාගෙන්? අම්මගෙන් තාත්තගෙන්. වෙනස්කම වෙනස්වීම කියන එක తాවකාලිකව හරි දැවුනේ කාගෙන්? අම්මගෙන් තාත්තගෙන්. ඊට පස්සේ අපිට දැනෙන්න පටන් ගන්නවා අපේ සහෝදරයන්ගෙන් අපේ සහෝදරියන්ගෙන්. ඊට පස්සේ අපිට දැනෙන්න පටන් ගන්නවා වෙනස් වීම කියන එක අපේ යාළුවෝ වෙනස් වුනේ නැද්ද? ඕන තරම් වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වුනේ නැද්ද? පෙම්වතිය වෙනස් වුනේ නැද්ද? මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා කියන එක දැනගෙන ජීවත් වෙන්න. මොක වෙනස් වුණත් ගැටලුවක් නැහැ. අර ආදරය කියන එක විතරක් තියෙනවා නම්. කැමැත්ත විතරක් තිබ්බා මේ වෙනස් වීම දරා ගන්න අපිට හරි අමාරුයි. ඒක කෙලවර වෙන්නේ සමහර විට සියදිවි නසා ගැනීමකින් ඒ වගේ දේවල්. ඒක කෙලවර වෙන්නේ සමහර විට අනෙකගේ ජීවිතේ නැති කරලා. සමාජ මාධ්‍ය දකින්නකොට ප්‍රවෘත්ති බලනකොට ඕන තරම් තියෙනවා අනෙකා රවට්ටන එක. පුරුදු වෙන්න කවදාවත් ආදරේ නාමයෙන්වත් ආදරේ තුලින්වත් ජීවිතේ කිසි කෙනෙකුට බොරුවක් කරන්න පුරුදු වෙන්න එපා. බොරුවක් කරනකොට මොකක්ද වෙන්නේ? අනෙක රැවටන එක නෙවෙයි. ඇත්ත දන්නවද අනෙක රවට්ටපුවාම අපිට කොහොමද මේවා ගෙවන්න වෙන්නේ කියලා? අපි රැවටෙනවා. මේ සංසාරේ කවදා හරි අපි රැවටෙනවා. සත්තු දඩයන් කරන බොහෝ දෙනා අර මාළුවෙක් අල්ලන්න උනත් දානවනේ. හැමත මොනවාද දාන්නේ මාළුව රවට්ටන්න? කක් හරි එක්කෝ සතා කන කෑම නැත්තම්
ඒ කෑමක් විදිහට තියෙන ප්ලාස්ටික් කෑල්ල. අර කෑමට රැවටිලා ගිහිල්ලා කෑම අල්ලගන්නවා. ඒක කටින්මයි සිද්ධ වෙන්නේ. ඒක ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. කිසි කෙනෙක් කවදාවත් මං කියන්නේ මේ පෙම්වතුන් පෙම්වතියන් පමණක් නෙමෙයි. ජීවිතේ කවදාවත් කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. හැම වෙලේම බලන්න ඕන මේ දේ මට වුණා නම් කියන තැන. මේ වේදනාව මේ දුක මට විඳින්න වුණා නම් කියන එක. ජීවිතේ පුරුදු වෙන්න. නිරන්තරයෙන් අනෙකගේ ගෞරවය කියන එක ආරක්ෂා කරන්න. ඔයත්තන්ට ඕක කරගන්නම බැරි වෙන හේතුව තමයි මම බණහන ගමන් හදවතට තට්ටුවක් දාලා කල්පනා කරලා බලන්න කොච්චර බොරු කියලා දෙනවද? අපි කොච්චර රවට්ටලා තියනවද? ඒක රවට්ටන එක බොරු කියන එක සමහරෙකුට හපංකමක් විදිහට තේරෙන්න පුළුවන්. පැත්තොන්ගේ විදිහටම කියනවා නම් අර පොරක් වගේ මානසිකත්වයකින් ඒක හරි හපංකමක් විදිහට පේන්න පුළුවන්. ඒක හරි ලොකු දෙයක් විදිහට පේන්න පුළුවන්. මේ සංසාරේ අපි සිද්ධ කරන මහා බරපතල අකුසල් ආදරය කරන කාලෙම පුරුදු වෙන්න ඕන එකක් තමයි අපිට නොලැබෙන දේවල් අපිට හම්බෙන්නේ නැති අවස්ථා අනෙකට ලැබෙනකොට අනෙක භුක්ති විඳිනකොට කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා. අපි දන්නවා අපේ තරුණයෝ අතර පුදුම විදිහට මේ එලන් කියනවා. දැන් මතක් වෙනද අපි අහවල් යාළුවා වයි කියලා. පුදුම විදිහට විවේචන කරනවා ගතු කියනවා. ජීවිතේ කවදාවත් යෞවනය තුල ඒ වගේ බාල වැඩ පුරුදු වෙන්න එපා. යෞවනය තුල හරික් ගස්ස ගන්න ඕන එකක් තමයි ඔය ආදරය කරන කාලෙම ඇති වෙන ගැටලුවන් ඔය ගිනි කන වැටෙන එක. මොකක්ද ඒ ගිනි කන වැටෙනවා කියන්නේ? වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ, පේන්නේ දේ විතරයි. එහෙනම් ඔය ආදරය කරන කාලය තුල හරි පරිස්සම් වෙන්න ඕන. අර අනෙකගේ ආත්ම ගෞරවය සහ අනෙකගේ පැවැත්ම ගැන හිතන්න පුළුවන් වෙන්නේ පිරිමියාට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. ඔය මම මේ තරුණයන්ට කියන්නේ අපේ කොල්ලොන්ට අර හයිබ්‍රිඩ් විදිහට ජීවත් වෙන්න එපා. ඒ කියන්නේ අර දෙමුහුම් විදිහට ඉන්න එපා. හොඳ පිරිමියෙක් විදිහට ඉන්න. ඒ පිරිමියා තුල හොඳ අභිමානයක්, හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පිරිමියෙක් වෙන්න හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. ඒ පෞරුෂය තුල තියෙන්න ඕනේ හොඳ ඉවසීම කියන එක. මේක මේ තරුණයන්ටත් හොඳ අවස්ථාවක් පෙම්වතා සිලෙක්ට් කරගන්න හොඳේ. හැම වෙලේම කුණුහරුප කියනවා නම් මොකද කරන්න ඕන? පෞරුෂයක් නැති මිනිස්සෙ අයින් කරලා දාන්න. හැම වෙලේම කුලප්පු වෙනවනම් ක්වොලිටි එකක් නැති කොල්ලේ. ඉවසීමක් නැති. අර අපේ අම්මා තාත්තා විඳින දුක තමයි අපිට කවදා හරි විඳින්න වෙන්නේ. එහෙම නෙමෙයිද? මේවා සමහර පෙම්වතුන් සහ පෙම්වතියන් අර්ථකථනය කරනවා, සමාලෝචනය කරනවා. ඒකලු ආදරේ පරිස්සම් කරනවා. උනේ එහෙමනේ කියන්නේ. පරිස්සම් වෙන්න ඕන හොඳ ඒ වගේ. හේතුව ඔක ඕව යනවා. ඔක ඕනෑවට වැඩියෙන් යනවා. දරා ගන්න බැරි වුණාම තමයි මොකකින් හරි කියලා අරින්න ඇවිල්ලා. ඒ නිසා අපේ තරුණ දුවල පුතාලා සියලු දෙනා මම මේ මුළු ලෝකෙම ඉන්න පෙම්වතුන්ට පෙම්වතියන්ට කියන්නේ විවාහයට පෙර හිතන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. විවාහ වෙච්ච කට්ටියට දැන් මේක කියලා වැඩක් නැහැ. මොකද විවාහ වෙලා ඉවර නිසා තමයි. අනෙකට ගරු කරන්න දන්නේ නැත්නම් සිතුවිල්ලකින් හෝ අනෙක කෙරෙහි අනෙකගේ ආත්ම ගෞරවයේ කෙලසන විදිහේ වැඩක් මුළු ජීවිත කාලයක් අපායක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න වෙනවා. අපිට ආදරයයි කැමැත්තයි තේරුම් ගන්න බැරි වුණා. ඉන්න බලන්න හොඳට ගරු කරනවද කියන එක. ඊට පස්සේ දෙක සැකය. ඔයත්තන්ට කවදා හරි සැකයක් ඇති වුණා නම් ඇති උනේ අපේ පෙම්වතා පෙම්වතිය තුල නෙමෙයිද? සැකය කියන එක ඇති වෙන්නෙම අපි කෙරෙහිද අනුන් කෙරෙහිද? යෞවනයේ ඉඳන් තරුණ කාලේ ඉඳන් පුරුදු වෙන්න අනුන්ව නම් සැක කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? සැබෑ ආදරවන්තයෝ දෙන්නෙක් ඉන්නවා අපේ ගෙදර. ඒ ආදරේ කොච්චරද කියනවා නම් බලාපොරොත්තු රහිතව ඒ ලෝකේ ආදරය කරේ කවුද? ආදරේ කොච්චරනම් උත්තරීතරද පිරිසිදුද කියනවා නම් ඒ ආදරේ නාමයෙන් ඒ සෙනෙහසේ නාමයෙන් තමයි අම්මගේ ලේ කිරි උනේ. ඒ ජීවිතේ විවාහය කියන එක තුල තියෙන්න ඕනේ හොඳ. අපි මොන විදිහට බණ කිව්වා සමහර කර්මකාරෝ හේතු වෙනවා පින්නතුනේ ඇවිල්ලා. සංසාරගත වෛරක්කාරයෝ, සංසාරගත තරහකාරයෝ වෛර පිරිමහන් දෙන්නේ කොහොමද?
අපි ඕන තරම් දන්නවා පෙම්වතා විසින් පෙම්වතිය මරලා තියෙනවා, පෙම්වතිය විසින් පෙම්වතා මරලා තියෙනවා. අම්මා තාත්තා මරලා තියෙනවා, තාත්තා අම්මා මරලා තියෙනවා. දෙමව්පියෝ දරුවෝ මරලා තියෙනවා, දරුවෝ දෙමව්පියෝ මරලා තියෙනවා. සංසාරගත වෛරක්කාරයෝ සමහර විට අපි හිතන්නේවත් නැති විදියට අපේ පිටිපස්සෙන් එන්න පුළුවන්. මහා මංගල සූත්‍ර දේශනාව ඇතුළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ගාරවෝච නිවාතෝච, නිහතමානීකම ගරු කිරීම, විනයෝච සුසික්කිතෝ. අනෙකගේ වේදනාව අඳුරන සහකාරයෙක් සහකාරියක් ඉන්න ඕන. අනෙකගේ කඳුල අනෙකගේ බඩගින්න. දුක, වේදනාව, කඳුල, බඩගින්න. මේ කියන කාරණාවලදී ඕනෑම තත්වයක් තුළදී උණු වෙන පිරිමියෙක් වෙන්න බලන්න. උණු වෙන ගැහැණියෙක් වෙන්න බලන්න. සමහරට විවාහ වෙනකන් හොයාගන්න බෑ මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද කියලා. දිෂ්ඨානශීලී වෙන්න. මේ කසාදයක් පිරිය කරන හැම නෙමෙයි හොඳේ. තෝරා ගැනීම තුල තමයි මුළු ජීවිතේම සැනසෙනවද වෙනසෙනවද කියන එක තීරණය වෙන්නේ.